මයිග්‍රේන් මේ ඊටම අපහසු ගොඩක් අයට තියෙන ඒ වගේ මාරාන්තික ලෙඩත් එක්ක පැටලෙන රෝගයක් බව ඔබ දන්නවද? ඇත්තට මේ පේසස් 4ක් තියෙනවා. අපි signs and symptoms commonly ගත්තොත් depression, අපහැදිලි විඩාව, අධික පිපාසය, ආහාර රුචිය වෙනස්කම්, neck stiffness, ඒ වගේම ශබ්දය ආලෝකය දරා ගැනීමට අපහසු වෙන්නත් පුළුවන්. ඊට අමතරව හිරිවැටීම, අයින වයින්නා වගේ ගතිය, speech difficulty එන්නත් පුළුවන්. මීටත් අමතරව ගොඩාක් දෙනෙක්ට එන හිස රදය. මේ හිස රදය එක් පැත්තක තමයි එන්නේ. ගොඩක් වෙලාවට එතකොට දවල් වෙන වැඩිවීමත් ඒ වගේම පල්සින් පේන් එකක්, ත්‍රොබින් පේන් එකක් එන්නේ. මීටත් අමතරව nausea and vomiting, ඒ කියන්නේ ඔක්කාරය, වමන යන ගතිය එන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට කරන්න පුළුවන් හෝම් රෙමඩි එකක්. ඔයාලට අවශ්‍ය වෙන්නේ සියඹල ටිකකුත්, පානීය ජලයත්, උස භාජනයක්, බීකරයක් වගේ එකක් පමණයි. සියඹල ග්‍රෑම් 50ක් විතර අරගෙන හොදලා ඇට ටික ඉවත් කරගන්න. ඊට පස්සේ උණු කර නිවාගත් අඬු කෝප්ප 2ක් විතර අර බීකර එකට එහෙම නැත්නම් උස භාජනයට දාලා මේ සියඹල ග්‍රෑම් 50 දමා ගන්න. ඊට පස්සේ මේක පැය 2ක් විතර තියන්න ඕනේ. එතකොට ওই පැය 2 තියන අතර අපි මේක මෑෂ් කරගන්න ඕනේ. කියන්නේ අර දාගත්ත සියඹල ටික හොඳට ඇඟිලි වලින් පොඩි කරගන්න. එතකොට තමයි ඒකේ සාරය හොඳට උරාගන්නේ අර ජලයට. පැය 2කින් පමණ පස්සේ වතුර ටික පෙරාගෙන පානය කරන්න තියෙන වතුර ටික බොන්න ඕනේ. උදේ හිස් බඩ අඬු කොප් එකක් හෝ 2ක් වරකට බොන්න පුළුවන්. මේ එක දිගටම දින ගණනාවක් පාවිච්චි කරන්න එපා. දින 3ක් පමණ සෑහෙනවා. ඒ වගේම තමයි මේක කොන්ස්ටිපේෂන් වලටත් හොඳ රෙමඩි එකක් වෙනවා.